ඉතින් මොකද්ද මේ රට යන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන පුහුණුව? හැමෝටම සුබ දවසක්. අදත් අපි එකතු වෙලා ඉන්නේ සීනේට මඟ වැඩසටහනත් සමගයි. අද අපි සිහිනයට මඟ වැඩසටහනින් ඔයාලට අරගෙන ආවේ විදේශගත වෙන්න කලින් අනිවාර්යයෙන්ම විදේශ සේවා නීති කාර්යාංශයෙන් නිර්දේශ කරන ලද පුහුණුව පිළිබඳවයි. ඉතින් මොකද්ද මේ රට යන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන පුහුණුව? මේ පුහුණුව එහෙමත් නැත්නම් ට්‍රේනින් එකකින් ඔයාලා විදේශගත වෙන හැකියාව සහ එක් රටවල් පිළිබඳ මූලික දැනුම ලබා දෙනවා. මේ පුහුණුවේ වර්ග 5ක් තියෙනවා. ඉතින් ඒ වර්ග මොනවද? ඔයා හවුස්මේඩ්, හවුස් කුක් හෝ නැනි කෙනෙක් විදිහට විදේශගත වෙන්න ඉන්නවා නම් ඔයාලා දවස් 28 පුහුණුවක් ලබා ගන්න ඕනේ. කම්පැනි එහෙමත් නැත්නම් ආයතන රැකියාවක් තියෙන ගැහණු කෙනෙක් නම් දින 5ක පුහුණුවකුත්, පිරිමි කෙනෙක් නම් දින 2ක පුහුණුවකුත් ලබා ගත යුතුයි. ඔයා කෙයාගිවර් කෙනෙක් විදිහට විදේශගත වෙනවා නම් දවස් 48ක පුහුණුවක් තමයි ලබා ගන්න ඕනේ. දීර්ඝ කාලයකට පෙර විදේශගත වෙලා අරාබි කතා කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයා දින 7ක පුහුණුවකට සම්බන්ධ වෙන්න ඕනේ. ඔයා අකුරු බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් දවස් 18ක අකුරු පුහුණුවකට සහභාගී වෙන්න. මෙම පුහුණුව සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකෙන්ම පැවැත්වෙනවා. කොහොමද මේ පුහුණුව කරගන්නේ? ආයතන සඳහා විදේශගත වෙන්න බලන කෙනෙක් නම් ඔයා මුලින්ම විදේශ සේවා පුහුණු මධ්‍යස්ථානයට ගිහින් ක්‍රියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් ඔයාලට දෙන දවස් වලට ඔයාලා ට්‍රේනින් එක වෙන්න ඕනේ. ගෘහ සේවිකාවක් හෝ ගෘහ කෝකිවරියක් විදිහට විදේශගත වෙනවා නම් ඔයාලා නිවාසිකව නැවතිලා ඔයාලගේ පුහුණුව කරගන්න ඕනේ. ඉතින් අපි හිතනවා මේ පුහුණුව පිළිබඳ ඔයාලට අවබෝධයක් ලැබෙන්නට කියලා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. අමතක නොකර අපි ෆලෝ කරලා තියාගන්න.